නාහං භික්කවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සාමි. යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. නාහං භික්කවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සාමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, දැන් බුදුරජාණන් වහන්සේට අපිට වගේ නුවණක් නෙමෙයිනේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ විශ්වයම අවබෝධ කළ සරුවඥ වූ ශාස්ත්‍රුන් වහන්සේ. මොකද්ද සරුවඥයි කියලා කියන්නේ? සියල්ල අවබෝධ කළා. සියල්ල අවබෝධ කළා. සියල්ල අවබෝධ කරන්න උපකාර වෙච්ච අනිඥානෙ අපි කියනවා අනාවරණ ඥානෙ. කිසිම දෙයක් බුදුරජාණන් වහන්සේට ආවරණය වෙලා වැහිලා නෑ. විවෘතයි. විශ්වයම විවෘතයි. බුද්ධ ඥානයට විශ්වයම විවෘතයි. ඒ නිසා නොදත් දෙයක් බුදුරජාණන් වහන්සේගේ නැහැ. ඒ බුද්ධ ඥාණයෙන් විශ්වයම බැලුවා. විශ්වයම බලලා විශ්වයම අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මම එක වෙන එකද රූපයක්වත් දකින්නේ නැහැ. රූපයන් අතර මම වෙන එක රූපයක්වත් දකින්නේ නැහැ. කොහොම රූපයක්ද? යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. ඒ මොකක්ද කියන්නේ? පිරිමියෙකුගේ හිත හාත්පසින් මැඩගෙන ආවරණය කරගෙන ඉන්න සමත් වෙන එක රූපයක් මෙලව හෝ දෙව්ලොව හෝ බ්‍රහ්ම ලෝකේ හෝ විශ්වයේ කිසිම තැනක මම දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකක්ද ඒ රූපය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකක්ද ඒ රූපය? ඉත්ති රූපං භික්කවේ. මොකද්ද රූපය? ඉත්ති රූපං. පිරිමියෙක්ගේ හිත හාත්පසින් මැඩගෙන ඉන්න මේ ස්ත්‍රී රූපය තරම් වෙන රූපයක් මේ විශ්වයේ කිසිම තැනක මම දකින්නේ නැහැ කියලා දේශනා කළා. ඉත්ති රූපං භික්කවේ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. ස්ත්‍රී රූපය මහණෙනි, පුරුෂයාගේ හිත හාත්පසින්ම ආවරණය කරලා මැඩගෙන වාසය කරනවා, මැඩගෙන පවතිනවා කියලා දේශනා කළා. ඔන්න බලන්න අංගුත්තර නිකායේ පළවෙනිම සූත්‍රය තියෙන කාරණේ. ඊළඟට ඒක දෙවෙනි කොටසේ කියනවා මේ විදිහට නාහං භික්කවේ අඤ්ඤං ඒක සද්ධම්පි සමනුපස්සාමේ. මහණෙනි, මම එක සද්දයක්වත් වෙනත් මේ ලෝකේ දකින්නේ නැහැ. යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. යම් විදිහකින් පුරුෂයාගේ සිත හාත්පසින්ම මැඩගෙන තියෙන ශබ්ද තියෙනවනේ. ඒ ශබ්දයන් ගත්තාම වෙන එක ශබ්දයක්වත් මේ තරම් ප්‍රබල ශබ්දයක් නැහැ. මොකක්ද ඒ ප්‍රබල ශබ්දේ? ඉත්ති සද්දෝ භික්කවේ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. ස්ත්‍රී ශබ්දය, ස්ත්‍රීන් සම්බන්ධ හඬ, ඒගොල්ලන්ගේ කටහඬ මහණෙනි, පුරුෂයාගේ හිත හාත්පසින් යටපත් කරගෙන මැඩගෙන ආවරණය කරගෙන පවතිනවා. මේ විදිහට ඊළඟ සූත්‍රයේදී කියනවා පින්වත්නි, නාහම් භික්කවේ අඤ්ඤං ඒක ගන්ධම්පි සමනුපස්සාමි. මම දැන් මෙතන මේ එකම ගන්ධයක්වත් දකින්නේ නෑ වෙනත් කියනවා මහණෙනි. ගන්ධ කියලා කියන්නේ මොකක්ද? ගන්ධ කියලා කියන්නේ ගඳ නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ අපි ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගනිද්දී. නහයට දැනෙන ගන්ධ සුවඳ කියලා අපි සලකන දෙකටම ධර්මයේ කියන්නේ ගන්ධය. සුවඳත් ගන්ධයක්, නහයට දැනෙන දෙයක්, සංවේදනයක්. අපි දුර්ගඳ කියලා සලකන ගඳ කියලා සලකන දේත් නහයට දැනෙන ගන්ධයක්. එතකොට මෙතන ගන්ධ කියලා කිව්වේ ප්‍රියමනාප ගන්ධය, ස්ත්‍රිය සම්බන්ධ වූ සුගන්ධය හෝ ගන්ධය, නහයට දැනෙන ස්වභාවය. එතකොට ඉත්තිගන්ධෝ භික්කවේ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. ස්ත්‍රිය සම්බන්ධ වූ ගන්ධය මහණෙනි, පුරුෂයාගේ සිත හාත්පසින්ම මැඩගෙන
වාසය කරනවා කියලා දේශනා කළා. ඊළඟට එහෙනම් මොකක්ද තියෙනව ඇත්තේ? එහෙනම් රසය ගැන. නාහං භික්කවේ අඤ්ඤං ඒක රසම්පි සමනුපස්සාමේ. මහණෙනි මම මේ විශ්වයේ කොහෙවත් වෙනත් එක රසයක්වත් දකින්නේ නැහැ නුවණින්. යං ඒවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. යම් මෙසේ පිරිමියෙකුගේ සිත හාත්පසින්ම මැඩගෙන පවතින වෙන එක රසයක්වත් දකින්නේ නෑ. මොකක්ද ඒ රසය? ඉත්ති රසෝ භික්කවේ පුරිසස්ස චිත්තම් පරියාදාය තිට්ඨති. ස්ත්‍රීන් පිළිබඳව රසය මහණෙනි පිරිමියාගේ සිත හාත්පසින්ම ආවරණය කරගෙන මැඩගෙන යටපත් කරගෙන පවතිනවා. පස්වෙනි සූත්‍රයේ දේශනා කරනවා නාහං භික්කවේ අඤ්ඤං ඒක පොට්ටබ්බම්පි. පොට්ටබ්බ කියලා කියන්නේ ස්පර්ශයටනේ. අඤ්ඤං ඒක පොට්ටබ්බම්පි සමනුපස්සාවේ. මම මේ විශ්වයේ කොහෙවත් වෙනත් එකද පහසක් එකද ස්පර්ශයක්වත් නුවණින් දකින්නේ නැහැ. යං ඒවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති යතයි දම්බික්කවේ ඉත්ති පොට්ටබ්බෝ. යම්සේ ස්ත්‍රියගේ ස්පර්ශය පවතිනවාද ඒ ස්ත්‍රී ස්පර්ශය තරම් පුරුෂයාගේ සිත ආවරණය කරලා මැඩගෙන පවතින වෙන එකද ධර්මයක්වත් මම දකින්නේ නැහැ කියලා දේශනා කරනවා.